ඉතින් අදයි බලන්නේ ඩේවිස් පාස් කියන 2013 රිලීස් වෙච්ච ෆිල්ම් එක ගැන. චිත්‍රපටයේ ආරම්භයේදී අපිට පෙන්නනවා 1959 පෙබරවාරි මාසයේදී සෝවියට් සංචාරකයන් නව දෙනෙක්ගේ යොත් කණ්ඩායමක් උතුරු යුරෝප් වල තියෙන කඳුකරයක අතුරුදංගනා තියෙනවා කියලා. මේගොල්ලන්ගේ ශරීරය මවුන්ට් ටුටෝන් කියන කන්ද පාමුල තිබිලා හම්බෙලා. මවුන්ට් ටුටෝන් කියන වචනයෙන් ආදිවාසීන් අදහස් කරේ මලබුන්ගේ කන්ද කියලා. පේනවා අතීතයේ දම මේ ස්ථානය ඒ නමෙන් තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ මේ මියගේ ස්ථානය ගවේෂණයේ නායකයා ඩයට් ලෝගේ නමින් නම් කරලා. දැන් මේක සිද්ධ වෙලා අවුරුදු ගණනාවක් ගත වෙලා ඇමරිකානු ශිෂ්‍යයෙක් වන ඕලිකින් කෙනෙක් නාමීර ගැන ලොකු උනන්දුවක් දක්වන අතර ඇයට දැන් අවශ්‍යලා තියෙන්නේ අලුත් කණ්ඩායමක් එකතු කරගෙන මේ අද්භූත ස්ථානයට ගිහිල්ලා ඊගෙන ඩොකියුමන්ටරියක් කරන්න. ද කැටරිස් කියන චිත්‍රපටය ඇමරිකානු සයන්ටිස්ට්ලා විසින් මේ ප්‍රදේශයේ කරපු ගවේෂණයක් කරලා තමයි සකස් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ උත්සාහ කරලා තියෙනවා ඩැක්ටෝටිය කණ්ඩායමේ මරණය සිද්ධ වුණේ කොහොමද කියන අභිරහස විසඳන්න. හැබැයි වුණත් ඒ දෙනාට මේක සාර්ථකව කරගන්න හම්බෙලා නැහැ. ඔලිගේ මහතරවදී ඇයට යෝජනා කරනවා ඇය මනෝවිද්‍යා ගැන ප්‍රොජෙක්ට් එකක් සොයන නිසා මේ කේස් එක ඇයට ගොඩක් ගැලපෙනවා කියලා. ඉතින් ඒක නිසා ඇය තීරණය කරනවා තමන්ගේ මිතුර ජේන්සන්ට මේක චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විදිහට බැට කරන්න කියලාත් ඒගොල්ලෝ ඊට පස්සේ යුනිවර්සිටි එකෙන් මේකට බජට් එකක් ඉල්ලනකොට පේනවා අවසානයේ මේගොල්ලන්ගේ ඉල්ලීම සාර්ථක වෙනවා කියලා. මහතරවරයා හැනි කරනවා ඇය මුලින්ම මේ සිද්ධියෙන් ගැන දැනගත්තේ නොල්ලා යරොරොව් කියන සෝවියට් මාධ්‍යවේදියෙක්ගේ පොතක් විසින්. හැබැයි වුණත් තම අසනාවකට එයා මේ පොත ලියලා අවසන් වුණ ගමන් වහනේ ඇක්සිඩන්ට් වෙලා එයා මේ ගිහිල්ලා. ජෙන්සන් විශ්වාස කරනවා මේක තමයි පොලිසිය සහ බලධාරීන් විසින් මොකක් හරි අටගන්න උත්සාහ ක්‍රමෙන් කරපු දෙයක් කියලා. දැන් කාලෙ වෙනකොට මිනිසුන් මේ ස්ථානය ගැන ගොඩක් දේවල් දැනන් හිටියත් සම්පූර්ණයෙන්ම සිද්ධ වුණේ මොකක්ද කියන එක තාමත් අභිරහසක්. හැමෝම විශ්වාස කරන්නේ මේගලන්ට හයිපතුනෙක් ඩිමෙන්ෂියාව ඇඳලා තිනවා කියලා. ඉතින් මේ වගේ සිද්ධියක් සීතලේ ගොඩක් වෙලා ඉන්න කටක සිද්ධ වෙන්න පුළුවන් වුණත් මේකනට හිතා ගන්න බෑ මේ කේස් එකේදී හිටිය 9 දිනම එකපාරට දුංගලවමින් හයිපතෙර්මියා හැදෙන්න කියලාම එළියට ගිහලා හිටන් හිටියද කියලා. මොකද මේගොල්ලෝ සෑම දිනම පළපුරුදු ගවේෂකයන්. ඒ වගේම තවත් නිතරම එළියට එන පැහැදිලි කිරීමක් තමයි මේගොල්ලෝ සෑම කෙනාම හිමකුණාට උඩ අහුණා කියන එක. හැබැයි හිමකුණාට උඩ අහුණා නම් මේගලන්ට හිතා ගන්න බෑ මේ කණ්ඩායම මොකද ඇත්තටම පැය 3ක් මේගලන්ගේ බේස් එක ගාව සපත්තුවක් නැතුව හිටී කියලා. උත්තරන්නතේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මෙතන. තවත් කට්ටියක් විශ්වාස කරනවා රුසියානු හමුදාව විසින් මේ රහස කවදාත් එළියට එන්නේ නැති වෙන විදියට කටයුතු කරනවා කියලා. පීනවා මේ කණ්ඩායම පළවෙනි පියවර තමයි මේ ගුලින නගරයේ ඉඳන් චෝබින් නගරය දක්වා ගුවන් යානයක ගමන් කරන එක. ඉතින් ඊට පස්සේ කණ්ඩායමට සිද්ධ වෙනවා මෙතන ඉඳන් මරණය කන්ද වෙනකම් පයින් ඇවිදන් යන්න. මිනිසුන් විශාල ප්‍රමාණයක් මෙතන මේ ගිල්ල තියෙන නිසාත් පැහැදිලි කරන්න බැරි දේවල් ගොඩක් මෙතන සිද්ධ වෙලා තියෙන නිසාත් මේගොල්ලන්ගේ ගවේෂණයට සවුන්ඩ් එන්ජිනියර් කෙනෙක් වන ඩෙනස් කෙනෙක් කෙනා සහ කදුනගෙන අයියා කෙනෙක් වන ඇන්ඩි කෙනෙක් කෙනාත් එකතු වෙනවා. පේනවා මේ ඇත්තටම නෝර්ත් මේස් පාත්ෆයින්ඩර් සංගමේ සභාපති. එයාට පුළුවන් වෙලා තියෙනවා ඇමරිකාවේ තියෙන කදමු තුංගුරකට නගින්න. ඒ වගේම පේනවා මෙයාගේ මිතුරා හෝව මේ මුළු අවුරුද්දෙම හිමාලයේ තමයි කාලය ගත කරලා තියෙන්නේ. කණ්ඩායම එකතු වුණාට පස්සේ මේගොල්ලෝ තමන්ට අවශ්‍ය සෑම දෙයක්ම මෙලතේ ගන්න පටන් අරන් මේගොල්ලෝ මැප් එක පරීක්ෂා කරනවා කන්ද ගොඩක් ඇවිදින්න පාස් වෙන විදියට ව්‍යායාමත් කරනවා. අවසානයේ ජනවාරි 25 වෙනිදා කණ්ඩායම තීරණය කරනවා මේ කන්ද ස්වාගන ගවේෂණය ආරම්භ කරන්න. හැබැයි එකපාරටම මේගොල්ලෝ පිටත් වෙලා සති දෙකකින් රටේ තියෙන සෑම ටීවී channel එකකම ඇමරිකානු ජාතික 5 දෙනෙක්ගෙන් යොත් ශිෂ්‍යයන් කණ්ඩායමක් අතුරුදහන් වීමක් ගැන මේ සෑම එකේම ප්ලේ වෙන්න පටන් අරන්. ඉතින් මේ ළමයන්ගේ අතුරුදහන් වීමත් එක්කම යුර කඳුකරේ සිසුන්ග බේර ගන්න කණ්ඩායම් ගොඩක් ආවත් මේගොල්ලන්ට පුළුවන් ගෙන්නේ ළමයන්ගේ කූඩාරම් සහ ඒගොල්ලන්ගේ බෑක්පැක් ටික සොයාගන්න විතරයි. ඉතින් රුසියානු රූපවාහිනී වාර්තාකරුවෙක් වාර්තා කරනවා මේ ඇමරිකානු ශිෂ්‍යයන් කණ්ඩායම අතුරුදහන් වීම ඇත්තටම ගොඩක් අද්භූතයි. ඒ වුණත් රුසියාවේ මාධ්‍යවේදීන් ඊට පස්සේ පැහැදිලි කරනවා මේගොල්ලෝ මේ අතුරුදහන් වල තියෙන වෙන මොකක්වත් නෙමෙයි වින්ටර්කේදී මේ ප්‍රදේශීය උෂ්ණත්වය සෙල්සියස් අංශකරණ 50ක් දක්වා අඩු වෙන නිසා. සුළංගන දිශාවත් නිරන්තරයෙන් වෙනස් වෙන නිසා තමයි ඒගොල්ලෝ පැහැදිලි කරන්නේ මේ ළමයි මිය ගියා කියලා. මෙහෙම සුළඟ එක දිගට වෙනස් වෙනකොට කට්ටිය සුළඟ පිටිපස්සෙන් Taman එක පැත්තට ඇවිදන්න යනවා කියලා විශ්වාස කරත් ඒගොල්ලෝ ඇත්තට මේකම තන රාමඩු තමයි විදිනේ කියලා. ඉතින් මේක නිසා තමයි ඒගොල්ලෝ අනුමාන කරන්නේ මේ ළමයිත් එක මේකෙන් තමයි මිය ගියේ කියලා. හැබැයි තවත් කට්ටියක් කෙනා ළමයින් මිය යන දවසේ ඒගොල්ලෝ මේ ප්‍රදේශයේ පිරිසක් මොකක් කර දැක්කා කියලා. හැබැයි තවත් සාංශකරුවන් කියනවා ඒගොල්ලෝ මේ ළමයින් නැතුණු ස්ථානයේ යටිගේ පෙනුම තියෙන කෙනෙක් දැක්කා කියලා. මොනි ඇඩර්ස්ලා කියනවා ඒ කන්දට උඩින් විශාල ගිනි බෝල කීපයක් ගමන් කරා කියලා. එයා තවදුරටත් පැහැදිලි කරමින් කියනවා මේගොල්ලෝ විශ්වාස කරනවා කියලා මේ ළමයින් අතුරුදහන් වෙච්ච ස්ථානය වෙනත් ලෝකයකට යන පෝටල් එකක්. ඉතින් ළමයින්ට ගොඩක් ප්‍රසිද්ධ ඩයට් ලෝෆ්ගේ ගවේෂණය නැත සිද්ධ කරන්න අවශ්‍ය වුණා සහ ඒගොල්ලන්ට පුළුවන් වුණා ඒක ඒ විදිහටම සාර්ථකව කරන්න. මොකද මේගොල්ලෝ සෑම කෙනාම අතුරුදහන් වුණා.
පේනවා ගණවාගැනීමේ කණ්ඩෑමට මේගොල්ලෝ ගාව තිබ්බ කැමරාවක් විතරයි සොයාගන්න පුළුවන් තියෙන්නේ. ඒ වගේම මේ කැමරාවේ ඒගොල්ලන්ගේ ජීවිතය අවසාන දවස් කිහිපය රෙකෝඩ් වෙලා හැකර්ස්ලා කීපයක් මේගොල්ලන්ගේ ඩේටාබේස් එක හැක් කරලා කණ්ඩෑමට පුළුවන් වෙලා තියෙනවා. ඒ වීඩියෝස් ඔක්කොම ටික ඉන්ටර්නෙට් එකට මුදාහරින්න. ඉතින් මේ වීඩියෝ එකක ඔලිය කතා කරනවා අන්ධකාරයේ ඒගොල්ලන්ගේ පිටුපස්සෙන් හබාගෙන යනවා කියලා. අය කියනවා ඇරලා තිබ්බ දොරකින් තමයි ඒ අන්ධකාරය මේගොල්ලන්ගේ පිටුපස්සෙන් එන්නේ. ජෙන්සන් තරුණියව සමසන්න උත්සාහ කරත් අයට විශ්වාසයි ඒගොල්ලන්ට කවදාවත් මෙතනින් ජීවතුන් අතර බේරලා යන්න බෑ. ඉතින් ඊට පස්සේ අපි හරියටම මේක සිද්ධ වෙන්න මාසයක් අතීතයට අරන් යනවා. ඉතින් මේ වෙලාවේදී කණ්ඩෑම ගොඩක් සතුටින් තමන් ජීවතුන් අතර හැමම කෝච්චි අනාතරතුරේදී මේගොල්ලන්ට විශ්වාසය මේගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක හරියනවා කියලා මුළු ලෝකයේම මේගොල්ලෝ ගැන දැනගනි කියලා. ඒ වගේ මෑන්ඩි ආඩම්බරයෙන් පෙන්නනවා එයාට පුළුවන් වුණා කියලා GPS ලොකේෂන් තියන අලුත්ම ෆෝන් එකක් මේ විදිහෙන් ගන්න. මොකද මේ GPS භාවිත කරමින් ඒගොල්ලන් කන්දේ අතරමං වෙන්න නැතුව යන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ දෙගෙන් දෙකටම උඩක් සතුටින් තමයි කන්ද දක්වා ගමන් කරන්නේ. ඊට පස්සේ කණ්ඩෑමට අවසානයේ පුළුවන් වෙනවා ඒවල් කියන නගරයට ළඟා වෙන්න. හෙළවෙනවා මේගොල්ලෝ ඩයක්ලෝෆ් ගවේෂණ කණ්ඩෑමේ ජීවිතේ බෙරගත් එකම සමාජිකයව සොයාගෙන එයාව ඉන්ටර්විව් කරන්න තමයි උත්සාහ කරන්නේ. හෙළවෙනවා මේ සමාජිකයා ඒගොල්ලෝට කන්දේ පාමුලට ළඟා වෙන්න කලින් හැදුණු අසනීපය නිසා තීරණය කළා තියෙනවා මේගොල්ලොත් ඒක යන්නේ නැතුව නැවත ටවුන් එකට ගමන් කරන්න. ඉතින් මේක නිසා තමයි එයා තමන්ගේ ජීවිතේ බේරගත්තේ. හැබැයි මෙයාව දැන් රඳවාගෙන තියෙන්නේ මේ නගරයේ තියෙන මානසික රෝහලක. ඒ වගේම වෛද්‍යවරු නනකල්ලා තියෙනවා ඇමරිකානුවන්ට මේක දුවට යන්න දෙන්න එපා කියලා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් වෙන්නේ මේ වයසක මිනිස්සයා දිහා ජනනිකෙන් බලන්න විතරයි. ඒ වගේම මේගොල්ලෝ දකිනවා මේ මිනිස්සයා බෝඩ්ඩයක් ඔසවන් ඉන්නවා කියලාත් මේක ලියලා තියෙන්නේ ඒගොල්ලන්ට මේ නගරයෙන් පිටත් යන්න කියලා. කණ්ඩෑම ඊට පස්සේ මෙතන තියෙන බාරකට ගිහිල්ලා බාටෙන්ඩර් මේගොල්ලන්ට බීර දෙනකොට ඒගොල්ලන්ට කියනවා ඩයක්ලෝෆ්ගේ කණ්ඩෑමත් කඳුකරේට යන්න කලින් 1959 දී මේගොල්ලෝ මේ බොන බියර් එකම තමයි බිව්වේ. ඊට පස්සේ මේ ඇමරිකාවේ කට්ටියට සර්ජ් කෙනෙක් කෙනා මුණ ගැසෙන අතර පේනවාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඉතින් මේක නිසා තීරණය කරනවා මේක ළඟ ගම්මානේ අවසාන ස්ථානට අරන් යන්න. ඒ වගේම එයා මෙතනින් පිටත්ලා යන්න කලින් කියනවා එයාගෙන අන්ද ඉංග්‍රීසි ගුරුවරයෙක් කියලා. එළිබෙනවා 1959 දී අර කණ්ඩෑම ස්ට්‍රැන්ඩ් ස්විච් අවෙන් ඉදිරිපත් වෙලා. ඒ වගේම මෙයාට කියනවා තියෙනවා 1959 දී ඇයට පුළුවන් වුණා කියලා ශරීර 9ක් නෙමෙයි ඒ වෙනුවට මලුන්ගේ කන්ද ගාව තිබිලා තවත් ශරීර දෙයක් සොයා ගන්න. ඒ වගේම කියනවා අනෙක් ශරීර වලට වඩා ගොඩක් වෙනස්. අය මේ ශරීර පරීක්ෂා කරද්දී සොයාගෙන තිනවා ගොඩක් අමුතු උපකරණයක් ඒගොල්ලෝ ගාව තියෙනවා කියලා. හැබැයි ඒ වුණත් අය මේ කිසිම දෙයක් පත්තරයකටවත් කියලා නැහැ. ඉතින් මෑත් එක්ක කතා කරාට පස්සේ කණ්ඩෑම තීරණය කරනවා ගවේෂණය ආරම්භ කරන්න. ඉතින් ඒගොල්ලෝ රාත්‍රියේ උදායනකම් ගමන් කරලා කාලගුණයේ ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්න නිසා තීරණය කරනවා මේගොල්ලෝ ඉන්න තැනම කැම්ප් කරන්න. ඕවරයට කැම්ප් සාධන අතරතුරේදී කට්ටිය කෙනෙක්වත් එක්ක බීඩු කරමින් ගොඩක් සතුටින් තමයි කාලය ගත කරන්නේ. හැබැයි රාත්‍රියේදී මේගොල්ලෝ දකිනවා අහසේ අමුතු ආලෝකයන් තියෙනවා කියලා. ඒ වගේම මේගොල්ලන්ට මතක් වෙනවා වාර්තාවල සඳහන් කරලා තිබ්බා කියලා ඩයටෝගේ කැම්ප් එක ගාවින් ටැබ්ලේ පවුඩර් ෆ්ලෑෂස් පත් වුණා කියලා. හැබැයි ඒ වුණත් ඒගොල්ලෝ විශ්වාස කරනවා මේගොල්ලන්ට තාමත් මියාබිරාස විසඳන්න තරම් සාක්ෂි නැති නිසා එදා රාත්‍රියේ මේක සිතන එක නවත්තලා නින්දට යන්න. උදෑසන අවදුනාට පස්සේ මේගොල්ලෝ පීතිරපත් වෙලා දකිනවා මේගොල්ලන්ගේ කැම්ප් එක වටා ගොඩක් විශාල සෙරප්පු දාපු නැති අඩසලකුළු ගොඩක් තියෙනවා. මේවා මිනිසුන්ගේ කකුවේට සමාන වුණත් මේගොල්ලෝ සාගන්නෝ මේ අඩසලකුණෝ ඒගොල්ලන්ගේ කැම්ප් එක වටේ විතරයි තියෙන්නේ. හරියට නිකන් මේ ජීබීන් අහසේ පාවෙලා ආවිල්ලා ඒගොල්ලන්ගේ කැම්ප් එක වටේ ඇවිදලා නැවතත් ඒ වගේම අතුරුදන් වුණා වගේ. මේකෙන් මේගොල්ලෝ පොඩක් කවුරු ගැව්වත් තීරණය කරනවා ඒගොල්ලන්ගේ ගවේෂණය දිගටම කරන් යන්න. ටිකක් වෙලා ඉස්සරහට ගමන් කරාට පස්සේ ශිෂ්‍යයන්ට පුළුවන් වෙනවා අතෑරල් දාල් දෙන කාලකුඩු විද්‍යා මධ්‍යස්ථානය සොයා ගන්න. ඒ වගේම මේ ස්ථානයේ වටේ අර වගේ මඩසලකුණු ගොඩක් තියෙනවා. මේ ස්ටේෂන් එකේ කුටිය ඇතුලේ ඉරා දාපු මිනිස්සෙක්ගේ දිවක් තියෙනවා කියලා දැකලා ඩෙනිස් කලබලෙටපත් වෙලා ඕරිටික්මන්ටම කියනවා මෙතනින් යන්න කියලා. ඒ වුණත් ජෙන්සන් අනෙක් පැත්තට කියනවා අතීතයේ චීනේ සතුන් සහ කුරුල්ලන් මේ වගේ බිල්ඩින් වල වැදලා තියෙනවා කියලා. ඒ වගේම එයා කියනවා කදුකරට යන මිනිසුන් උමතුලා මියනවා කියලා. ඇත්තටම හෙළිබෙනවා මේක සිද්ධ වෙන්නේ සුලගේ සන්දේ නිසා මනසේ ඇදෙන ඡායාවලින්. ඉතින් එයාට විශ්වාසයි මේකත් ඒ වගේ වෙච්ච කෙනෙක්ගේ වෙන්න පුළුවන්. හොලි හෙලි කරනවා ඇයට මේ සමාන සීනයක් පෙවුණා කියලාත් ඇය කදුකරේ හිමාතරෙන් යකඩ දොරක් තියනවා කියලා සීනෙන් දැකලා තින අතර ඇය මේක විවෘත කරාම ඒක පිටිපස්ස සම්පූර්ණ අන්ධකාරයෙන් ගිලලා තිබිලා තියෙන්නේ. ඉතින් මේ ලැබෑට විශ්වාසයෙන් ඩයට්ලෝගේ පාසලේ සොයානතර පස්සේ ඇයට මේ තියෙන සෑම ප්‍රශ්නයකටම උත්තර ලැබෙනවා කියලා. මේගොල්ලෝ කතා කරන අතරතුරේදී මේගොල්ලෝ දැක්ක නැති උනාට කැමරාවේ රෙකෝඩ් දෙනවා. මේගොල්ලන්ට ටිකක් දුරෙන් මිනිසුන්ගේ ස්වරූපයක් තිබ්බත් ඊටා විශාල ජීවීන් දෙන්නෙක් ගමන් කරනවා කියලා. කණ්ඩෑම තීරණය කරන ඊට පස්සේ දෙගටම ඉස්සරහට ඇවිදන් යන්න.
ගොඩක් දුරන් ගියාට පස්සේ ඒගොල්ලෝ අනපේක්ෂිත ලෙස ළඟා වෙන්නේ ඩයප්ලොෆ්ගේ කණ්ඩායමේ නවතිනෙක් එදා රාත්‍රියේ කඳුළු ගැසූ ස්ථානයට. පේනවා මේගොල්ලෝ මෙතනට ඇවිල්ලා රාත්‍රියේ හරි අරගෙන නින්දට ගියන් රාත්‍රී 9ත් 11ත් අතර බලධාරීන් කියන විදිහට මොකක් කර නොදන්නා තෙපබල බලවේගයක් විසින් ඊළඟට බල කරලා තියෙනවා මේ කූඩාරමෙන් පල යන්න. ඒගොල්ලෝ ඒලාදී කොච්චර බීතිරපත්ලා තියෙනවද කියනවනම් මේගොල්ලෝ කූඩාරමේ දුර අරින්නෙත් නැතුව කූඩාරම කපාගෙන තමයි එතනින් පලා ගිහලා තියෙන්නේ. එදා රාත්‍රිය සෙල්සියස් ඍණ 30ක රාත්‍රියක් මේගොල්ලන්ගේ ශරීර හමුන ස්ථාන ඔක්කොම ටික වාක් කරලා කණ්ඩෑම තීරණය කරනවා රෙකෝඩ් කරන්න. පරිණාටෝ මියගේ කෙනා තමයි ඉගෝරු ඩයක්ලොන්. ඒ වගේම මෙයා තමයි වඩාත්ම පළපුරුදු ගවේෂකයා. ඇත්තටම මේගොල්ලෝ ටෙන්ට් එක දාලා දුවන අදහස එයාගේ වෙන්න පුළුවන්. ඊළඟට අපිට උඩාර්ම ළඟම හිටිය කෙනෙක් පේනන අතර හෙළිවෙනවා අගේ ශරීරයෙන් දිවකරෝලේ ලියට අරගෙන. ඒ වගේම පේනවා මේ කණ්ඩායම සිනුදනාගේ මරණයට හේතුව තමයි හයිපර්තර්මියා වැඩිවීම. ඒ වුණත් මේගොල්ලන්ගේ දෙන්නෙක්ට ඉස්කබලේ බරපතල තුවාල තිබිලා. ලියෝඩාසා ඇලෙක්සැන්ඩර් කියන දෙන්නගේ ශරීරයත් එළියට පේන්නේ නැති වුණත් සම්පූර්ණයෙන්ම කැඩුණු ඉලෑට කුඩුකුත් තිබිලා. හැබැයි පුදුමේට කාරණයක් තමයි මේගොල්ලන්ගේ ශරීරයෙන් එළියේ ඊගනඩ පහර දුන්නා කියලා කිසිම සනුකුණක් නැහැ. පුද්ගලයන් දෙන්නගේ ඉස්කබල විනාශ කරලා තවත් කට්ටියගේ ඉලෑට කඩා දාන්න තැලීමක්වත් කරන්න නැතුව කාටද පුළුවන් වුණේ? හෙළිවෙන ඇලෙක්සැන්ඩර්ගේ ශරීරයේ විකිරණ ඉහළ මට්ටමක තිබිලා තියෙනවා. ඒවා කොහෙන්ද ආවේ? ඇයි මෙතනට ආවේ කියලා කවුරුවත් දන්නේ නැහැ. පේනවා මේගොල්ලන්ගේ දෙන්නෙක් මෙතනින් පලා ගිහිල්ලා පිනිමලක් කවුලගෙන එතන හිටියත් අදගේ සීතල නිසා ඒගොල්ලෝ ගල් වෙලා මිය ගිහිල්ලා. ඉතින් හොලි මේක කරමින් ඉන්න අතරතුරදී ඇන්ඩි පුදුමේට පත්ලා සොයා ගන්නවා. ඒගොල්ලන්ගේ කණ්ඩායමේ කටට පුළුවන් වෙලා තියෙනවා මේ වගේ වෙද්ද එකක් ඇතුලේ එක දවසින් කිලෝමීටර් 22ක් ගමන් කරන්න. එයාට හිතා ගන්න බෑ මේගොල්ලන්ට කොහොමද මෙච්චර ඉක්මනට මෙතනට එන්න පුළුවන් වුනේ. සෑම කෙනෙක්ගේ මොරලොසු ඒ වගේම මාලිමායන්ට වැඩ කරන්නේ නැහැ. ඒ වගේම අරද GPS ෆෝන් එක වැඩ කරන්නේත් නැහැ. ඉතින් මේක නිසා මෙතන එක්කෙනෙක්ට කදු කුරහන දාලා යන්න අවශ්‍ය වුණත් ඔලිමයාට ඒතු ගන්නනවා ඒගොල්ලෝ මෙතෙන් ගියොත් එහෙම සිද්ධ වෙච්ච කිසිම දෙයක් ඒගොල්ලන් උසා ගන්න බැරි වෙනවා කියලා එදා රාත්‍රියේ මෙතන ඉඳලා ඒගොල්ලෝ ෆිල්ම් එක අවසන් කළා යමු කියලා. ඒක වෙලාවකින් හොලියෙන් දකිනවා ඇගේ අතේ තියෙන ගයිඩ් account එක ටිකෙන් ටික රේඩියෝ ඇක්ටිව් මොනවාද තියෙනවා වගේ නාද වෙන්න පටන් අරන්. ඉතින් යා මේ සංඥා පිටපස්සෙන් යන තීරණය කරනකොට චෙන්සමුත් තීරණය කරන ඇත්තක එන්න. ඒගොල්ලෝ බෑමීනටම ගමන් කරා. මේගොල්ලෝ සොයා ගන්නවා මෙතන මාරන්තික මට්ටමේ තිබුණේ නැති වුණත් විකිරණ පොඩ්ඩක් තියෙනවා කියලා. ඉතින් මේ ස්ථානයේ පරීක්ෂා කරන්දී එදින පුදුමෙට පත්වෙමින් සොයා ගන්නවා මෙතන යකඩ නුරකින් හදපු බංකර් එක දුරටුවක් තියෙනවා. ඔවුන්ට මේක විරුද්ධ කරන්න අවශ්‍ය වුණත් ජෙන්සන් ඇත්තටම මේකට කැමති වෙන්නේ නැහැ. මොකද එයාට විශ්වාසයි ක්‍රිස්තියානෝ බලධාරීන් විසින් මේක හදලා තිනවා කියලාත් ඒගොල්ලෝ මේ වගේ යකඩ නුරක් දාලා ආරක්ෂා කරන්න උත්සාහ කරපු දේ ඇත්තට මෙසේ දෙයක් වෙන්න බෑ. හැබැයි වුණත් මේ දුර විවෘත කරන්න උත්සාහ කරාම සොයා ගන්නවා. ඒක පොඩ්ඩයි කැරකෙන්නේ කියලාත් ඉතුරු ටික අයිස් නිසා ගලලා තියෙන කියලාත්. ඉතින් හොලි චෙන්සන්ගෙන් ඉල්ලා සිටනවා කණ්ඩායමේ අනෙක් කට්ටියට ඒගොල්ලන්ගේ මේ සොයා ගැනීම ගැන කියන්න එපා. මොකද ඒගොල්ලෝ දැනටවත් බීතිරපත්ලා තියෙන නිසා ඇයට අවශ්‍ය නෑ මේක ළඟ මේකෙන් බය කරලා ප්‍රොජෙක්ට් එක අවසන් කරන්න කලින් ඔක්කොම ටික මෙතනින් යවන්න. ඒගොල්ලෝ නැත්තම් කඳුරට ඇවිල්ලා තීරණය කරනවා නිදා ගන්න. උදේ 6ට විතර සෑම කෙනාම විශාල ශබ්දයක අවදි වෙන අතර හෙළිවෙනවා විශාල ඇවලාන්ච් එකක් කන්දපල්ලෙහා මේගොල්ලන්ගේ දිහාට එනවා කියලා. ඉතින් කණ්ඩායමේ කට්ටිය මෙතනින් බේරලා යන්න පලා ගියත් අවාසනාවට මේකෙන් ඩෙනිස් මිය යනවා. ඒ වගේම ඇන්ඩිට ගොඩක් තුවාල වෙනවා. මේකෙන් ඒගොල්ලන්ගේ බඩු බාය රාජ්‍ය ඒ වගේම ටෙන්ට් වගේ සිනම දේවල් විසිලා යනවා. ටිකෙන් ටික මේගොල්ලන්ට තීරුම් යනවා ඒගොල්ලන්ට ජීවත් වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. මොකද ලේසියතල ගොඩක් වැඩි වුණත් මේගොල්ලෝ ගාව එකට හරියන අයට මොකක්වත් නැහැ. ඒගොල්ලෝ ඇන්ඩිට උදව් කරන අතරතුරේදී පිටත ලෝකෙට කොමරේ කතා කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ වෙලාවේදී හොලි දිරිපත්ලා කියනවා ඊ රාත්‍රියට පුළුවන් වුණා කියලා හදු කරේ තියෙන බංකර් එකක් සොයා ගන්න. මේක අවුව ගමන් පොවෑ ගොඩක් කෝවිඩපත්ලාට පැනවදිනවා. මොකද ඒගොල්ලෝ මෙතන හිමේ කල් වෙනකොට අය මේ බංකර් ගැන කලින් කිව්ව නැති නිසා ඒකනට ගන් වෙන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. කණ්ඩායමේ කට්ටිය ඉක්මනටම උදව් ඉල්ලන සිග්නල් ෆ්ලෑග් එකක් පත්තු කරලා කවුරු එනකන් තමයි මලගරින්නේ. ඒ වෙලාවෙදිම මේගොල්ලෝ දකිනවා මිනිසුන් දෙන්නේ උදව් කරන්න මේගොල්ලෝ ගවටෙනවා කියලා. ඒ දෙනා කියනවා මේගොල්ලන්ගේ ෆ්ලෑග් එක දැකලා තමයි ඒගොල්ලෝ ආවේ. හැබැයි ඒ උනත් ඇන්ඩි මේගොල්ලන්ව විශ්වාස කරන්නේ නැහැ. මොකද එයා කියනවා මේගොල්ලෝ බෑග් එකක් අදාගෙන නැහැ කියලාත් ඉතින් සප්ලයිස් මොකුත් නැතුව මේගොල්ලෝ මේ ස්ථානෙට කාටවත් එන්න බෑ. ඉතින් ඒක නිසා යා මේගොල්ලන්ට කියනවා තමන්ට තුවාල වෙලා තියෙන නිසා එයා මේ මිනිසුන් දෙනා පුළුවන් තරම් ඩිලේ කරන්නම් කියලාත් මේගොල්ලන්ට බංකරේ ගාවට දුවන් යන්න කියලාත්. ඉතින් ඇන්ඩි මේගොල්ලන්ව ඩිලේ කරන්න උත්සාහ කරත් ඒ පොත්ගලයා මෙයාට වෙඩිතිලා එයාව ඝාතනය කරනවා. කණ්ඩායමේ අනෙක් කට්ටියට වෙඩි තිබ්බා පේන වෙකනට 99න් පුළුවන් වෙනවා කියලා අවසානයේ බංකරයට දුවන් යන්න. ඒ වුණත් අර දෙන මේ ග්‍රෑම් බ්‍රස්ෙන් හමායන නිසා ඒගොල්ලන්ට මේ බංකරේ දුර වසා දානවා හැරෙන්න වෙනත් එකක් නෑ.
ටිකක් කළා මෙතන හිටියට පස්සේ ඒගොල්ලෝ පවර් ස්විච් එක ඔන් කරත් අවේද 100ක් නැති අතර ලයිට් එක නිවිනිවි තමයි පත්තු වෙන්නේ. මේගොල්ලෝ දකිනවා මේක ඇතුලේ විශාල ටනස් ගොඩක් තියෙනවා කියලා. ඉතින් මේක ටනල් එකක් ඇතුලේ ලැබ් එකක් තියෙන අතර ඒගොල්ලෝ උත්සාහ කරනවා මෙතන විශාල යන්ත්‍ර ගොඩක් තියෙනවා කියලාත් එතන ඩොකියුමන්ට්ස් විශාල ප්‍රමාණයකුත් තියෙනවා. පරණ ජනස්කය පරීක්ෂා කරද්දී රාජකාරියේදී මියනිය කට්ටියගේ ඩොකියුමන්ට්ස් තමයි මේවා. ඒ වගේම පේනවා මෙතන ගොඩක් ප්‍රසිද්ධ ඇමරිකානු අත්අඩංගුවීමක් වෙන USS Sandwich කියන එක ගැන තොරතුරු ගොඩක් තියෙනවා කියලා. ඔවට ඇවිද ගන්න ගොඩක් අමාරුයි. ඉතින් ඒක නිසා හොලිමියා විමින්තලා කියනවා ඒගොල්ලෝ මේක ඇතුලේ වෙනත් එක්සිට් එකක් සොයාගත්ත ගමන් නැවතත් යාම ගන්න මෙතනට එනවා කියලා. ඊට පස්සේ ඉස්සරහට ඇවිදන් යන අතරතුරේදී ඔලිසා ජේන්සන් සොල්දාදුන් කීපදෙනෙක් ශරීරය සොයා ගන්න අතර මේගොල්ලෝ දකිනවා එතනින් මිය ගියපු කෙනෙක් ඇත්තටම මේ ළඟදී තමයි මිය ගියේ. මෙයාගෙන් දිව තමයි අර කාලමුලක මන්දස්ථානයේ ඉල්ලලා තිබ්බේ. හැබැයි මෙයා වගේ නෙමෙයි අනේ ශරීර ගොඩක් පැරණි. ඒ වගේම ඒ වැටකටු බවටපත් වෙලා මේ දෙන්නා මෙතන තියෙන තවත් දුරක් විවෘත කරන අතර ඒගොල්ලෝ දකිනවා මේ දුර පිටපස්සේ කවුරුහරි ඇවිදිනවා කියලා. ඉතින් ෆ්ලෑෂ් ලයිට් එක ගහලා ඒගොල්ලෝ මේක අතට තුන්නාම සොයා ගන්නවා මෙතන කැමරාවක් තියෙනවා කියලා. ඒක ඇත්තටම මේගොල්ලෝ ගාව තියෙන කැමරාවට 100%ක් සමානයි. ඒ විතරක් නෙමෙයි ඒක ඇතුලේ ඒගොල්ලෝ රෙකෝඩ් කරපු වීඩියෝස් සෑම එකක්ම තියෙනවා. ජෙන්සන්ට මතක් වෙනවා එල්ඩ්‍රිච් කියන ස්ථානයේ ටෙලිපෝටේෂන් තිබ්බා කියලා. ඉතින් ඒක නිසා මෙයාට විශ්වාසයි ඒ ස්ථානයේ සිද්ධ වුණා වගේම මේ ස්ථානෙත් කාලතරණේ තියෙනවා. ඕවර් කෑගාන ශබ්දය ඇසෙන නිසා ඒගොල්ලෝ තමන්ගේ යාළුවා ගාවට දුවන් ගන්න උත්සාහ කරත් මේගොල්ලෝ දකිනවා අමුතු ආකාරයක සත්වයන් දෙන්නෙක් කෑලි කෑලි වලට ඉරලා කන්න පටන් අරන්. මෙතෙන්ට මේ දෙන්නාම කියලා දැක්ක ගමන් අනෙක් පැත්තට උත්සාහ කරනවා මේගොල්ලන්ට පහර දෙන්න. මේ සතුන් දෙන්න හරියට සමෙන් මැසිලා තියෙන ඇටසැකිලි වගේ. ඊ වගේම මේගොල්ලන්ගේ ශරීරات ගොඩක් විකෘති වෙලා තියෙන අතර මේ දෙනෙක්මන්ටම තේරුම් ගන්නවා මේ සතුන්ට පුළුවන් ඉන්න තැනෙන් තවත් තැනකට ටෙලිපෝට් වෙන්න. ජෙන්සන් සාහොලේට ඒගොල්ලෝ මියාලෝමි ශරීරයේ මෙතන දාලා පලායනව හැරෙන්න වෙනත් කරන්න කිසිම දෙයක් නැහැ. ඒගොල්ලෝ ඉක්මනටම බංකර් ඇඟිලිට යන දොරගාවට දුවන් ගෙහෙලා මේක විවෘත කළ එළියට ඇවිල්ලා දොර වසන් දැම්මත් මේගොල්ලෝ දකිනවා විකෘතිකයන් නෙනිලා නිවිට බස්සෙන් ඉන්නේ නැහැ කියලා. එදින ඊට පස්සේ මේගොල්ලෝ හැරෙනවත් එක්කම බීතිරපත් වෙලා සොයා ගන්නවා කන්දේ තියෙන හිම කොහෙවත් නැහැ. ඒ වෙනුවට පොසිල වලින් ගොඩක් වට වෙච්ච විශාල බටකුරු මගක තමයි මේගොල්ලෝ ඉන්නේ. ඉතින් සිසුන්ට තේරුම් යනවා විකෘතිකයන් භාවිත කරන ටෙලිපෝටේෂන් නොමගක් තමයි මේක. ඉතින් හොලි මේක අතට මොකක් හරි මිස් කරපු ගමන් අය දකිනවා මේක එකපාරටම ඇක්ටිවේට් වෙනවා. කපල් එක ඊට පස්සේ බිත්තිලා දල්තින චිත්‍රය සොයා ගන්න අතර ඒ ගණන තේරුම් යනවා මේ වැත්තටම මේක අතුකරේ ජීවත් වෙච්ච ඒ සතුන් විසින් තමයි දලා තියෙන්නේ. මේ සත්බේන් මේට අවුරුදු ගණනාවකට කලින් මේක අතුකරේ තිබ්බ පැරණි ශිෂ්ටාචාරයක තමයි ජීවත් වුනේ. ඉතින් මේක නිසා මේගොල්ලන්ට තේරුම් යනවා ඇත්තටම මේ වගේ දොරටු මේක අදුකරේ විතරක් නෙවෙයි ලෝකේ වටේ සෑම තැනකම තියෙනවා කියලා. ඉතින් ඒක නිසා තමයි ලෝකේ වටේ ගොඩක් තැන්වල තමත් විසඳ ගන්න බැරි වෙච්ච මහා විරාස් ගොඩක් තියෙන්නේ. හැබැයි මේගොල්ලෝ දන්නේ නැහැ මේ දොරටු වෙන එකලෝ ගියොත් එහෙම ඒගොල්ලෝ කොහොම තැනක නැවතීද කියලා. ඉතින් Taman කොයි කාලයකද ඒ වගේම කොයි අවකාශයකද යන්නේ කියලා මේගොල්ලෝ මේ වෙලාවේදී හිතන්න පටන් ගන්නවා. හැබැයි ජොන්සන් මිලන්ඩේ කියන්නේ ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ බලක්ම වැදගත්ම ස්ථානය ගැන හිතන එක විතරයි. ඒගොල්ලෝ තමන්ගේ උපරිම ශක්තියෙන් මේ ස්ථානය ගැන සිතුවොත් එහෙම ඒගොල්ලන්ට පුළුවන් අනිවාර්යෙන් දෙතන්ට යන්න. ඉතින් මේ දෙන්නාම පැහැදිලිවම හිතන්නේ ඒගොල්ලන්ට කඩුකරේ තිබ්බ තමන්ගේ කැම්ප් එකට යන්න පුළුවන් ඉන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ මේකෙන් ගමන් කරනවත් එක්කම අපිම නැමතත් 1959ට තමයි අරන් යන්නේ. නලවගෙන මේ කන්නැමත් එක්ක ආපු සෝවියට් ගැහැණු ළමෙක් එකපාරටම මැරිලා ඉන්න මේගොල්ලන්ගේ ශරීරය දෙනස්වා ගන්නවා. ඒ කියන්නේ මේගොල්ලෝ අර ස්ථානයට ආවත් අවුරුදු ගණනාවකට කලින් අතීතෙට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ දෙන්න සීතල නිසා ගල්දලා මිය ගිහිල්ලා. ඒ වගේම මේ කුඩා දැරිය තමයි අර මේකනට යන පාර පෙන්නුවෙක් කෙනාගේ නන්දා. එකපාරටම සොල්ලදුන් කන්නැමක් වෙතන්ට ඇවිල්ලා මේ ශරීර දෙක බංකරයට අරන් යනවා. මේජර් කෙනෙක් මේගොල්ලෝ අතේ තියෙන කැමරා අරගෙන පරීක්ෂා කරත් ඒ මොකක්ද කියලා මේගොල්ලන්ට තේරුම් ගන්න බෑ. සොල්දාදුවන්ට ඇමරිකාවේ කට්ටියවත් අනෙත් ඇනි ශරීරات එක තියන්න අවශ්‍ය වුණත් ප්‍රධානයා මේගොල්ලන්ට නියෝග කරනවා මේගොල්ලන්ගේ ශරීර දෙක වෛද්‍යවරුන්ට පරීක්ෂා කරන්න ලේසි වෙන්න වෙනත් කාමරයකට අරන් යන්න කියලා. ඉතින් මේගොල්ලෝ මියගිය කට්ටියගේ ශරීර දුම් ගලවනකොට සොල්දාදුවන් දකිනවා මේගොල්ලෝ ගොඩක් අසාමාන්‍ය තුන් තමයි දඟින්නේ. ශරීර ඔක්කොම ටික නිර්වත් කරාට පස්සේ දැන් සම්පූර්ණයෙන්ම විකෘතිලා තියෙන මේ දෙනාගේ ශරීර ඒගොල්ලෝ වෙනත් කාමරයක කුක්ක කෙල්ලනවා. සාජන්ට් වරයා කැමරා මෙතනින් තියනවත් එක්කම එළිවිනවා මේක රෙකෝඩින්. එකපාරටම අර ජීවියෙක් සෙන වෙන්න පටන් ගරා අයක දිගට කැමරාව දිහා තමයි බලන් ඉන්නේ. කැමරාව එදියාට සූම් වෙන්න පටන් ගද්දී අපිට පේනවාගේ කන්න පිටිපස්සේ එන්ජල් කෙනෙක්ගේ පියාපතක ටැටු එකක් තියෙනවා. ඉතින් හොඩීටත් තිබ්බේ මේ ටැටු එකම තමයි.
ඒ කියන්නේ මේ දෙන තමයි බංකරේ සෑම දිනම ඝාතනය කරේ. ඒ වගේම මේ දෙන්න තමයි කණ්ඩායමේ කට්ටිය පිටපස්සෙන් පළවෙනි දවස් තම මහා භාවික ලැබෙන යන්දී චිරපටය අවසන්ගෙනවා.